හායි මගේ YouTube යාළුවෝ හැමෝටම ඔගුරත් චූටි අසනීපයක් වෙලා ඔගුරත් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ කමන්නේ අපි දිගටම වීඩියෝ එක කන්ටිනියු කරමු. අද පොය දවසක් අපි මේ ලෑස්ති වෙන්න හදන්නේ වෙනස් දෙයක් කරන්න. සාමාන්‍යයෙන් අපි මේ දේ කරලා තියෙනවා මීට කලින්. හැබැයි අපිට ටික කාලයක් යනකම් ඉදි කරන්න හම්බුනේ නැහැ. අද පොය දවසක් නිසා අපි හිතුවා අපි බව්වන්ට කෑම වේලක් දෙන්න. ඉතින් අපි ඒකට තමයි මේ ටක් ගාලා ලෑස්ති වෙන්නේ. අද උදේ වරුවේ ගෙදර වැඩ වගේකුත් තිබුණා. ඒ ටිකත් ඉවර කරලා අපි මේ ඉක්මනට ලෑස්ති වුණා අපේ බව්වන්ට පොඩි කෑම වේලක් දෙන්න. කියන්නම් අපි බව්වන්ට මොනවද හැදුවේ කියලා. මේ තියෙන සැමන් එකක් මම හොඳට සැමන් හොදි දාලා වත්කන් සැමන් වතුර එක දාලා මේ සැමන් එක හදලා තියෙන්නේ. දැන් නම් ගෙදර සැමන් හුමාලි තියෙනවා හොඳටම. බව්වන් සාමාන්‍යයෙන් සැමන් වතුර බොන්න සැමන් කන්න ආසයිනේ. ඉතින් අපි තීරණය කරා බත් එක්ක සැමන් බව්වන්ට හදලා දෙන්න. මේ අපේ පොඩි මෑන්සි ලොකු මෑන්සි එකතු වෙලා සැමන් දාලා බත් එක කලවම් කරන විදිය. ඇත්තම කිව්වොත් අපි උදේ වරුවේ ගෙදරට තින්ද ගෑවා. ඒක නිසා පොඩ්ඩක් කාර්ය බහුල වෙලා හිටියේ. ඊට පස්සේ අපිට අක්කර ලෑස්ති වුණා. මම වොෂ් එකක් දාලා අපි කට්ටිය ලෑස්ති වුණා බව්වන් හොයාගෙන යන්න. එහෙනම් අපි යමු අපේ රාජකාරියට. මේ වෙලාවේදී ඉතින් ගෙදර බව්වව අමතක කරන්න බෑනේ. අන්න ඉතින් අපේ ගෙදර බව්වට කෑම දීලා තමයි මේ ගමන පටන් ගත්තේ. අනේ හරි ආසාවෙන් කෑවා. මට හිතුණා ඒක නිසා මේ කෑම එක බව්වන්ට ෆිට වෙයි කියලා. ඉතින් අපි එයාටත් කෑම දාලා ආයේ අපේ කෑම එක ලෑස්ති කරගෙන අපි දැන් යන්නයි හදන්නේ බවුරාලව හොයාගෙන. මෙහෙම දකින්න හැම වෙලාවකම මෙහෙම කරන හැම වෙලාවකම හිතට පුදුම සතුටක් සැනසීමක් ලැබෙනවා. ඇත්තටම මිනිස්සුයෝ වෙන අපිට වගේම මේ ලෝකේ ඉන්න සියලුම සතුන්ට මේ ලෝකයේ අයිති. එයාලට එයාලගේ දේවල් ලබා ගැනීමේ අයිතිය තියෙනවා. ඉතින් අපි මේ බලු පැටවුන්ට කෑම දානකොට එයාලා ඇවිල්ලා අපිට ස්තුති කරන්න වගේ නැට්ටවනලා අපි යනකම් බලාගෙන ඉන්න විදිය ඒව දකින හැම මොහොතකම හිතනවා ඇත්තටම අපිට පුළුවන් විදියට අපි හැමෝටම උදව් කරගන්න ඕනේ කියලා. මගේ වීඩියෝ
වීඩියෝ බලන YouTube යාළුවෝ මේ විදිහට කරලා තියෙනවා නම් ඔයාලටත් දැනේවි මේක කරනකොට කොයිතරම් හිතට සතුටක් සැනසීමක් ලැබෙනවද කියලා. මොකද මේ බව්වන්ට කතා කරලා එයාලට ඕන දේ අපෙන් ඉල්ලන්න බෑනේ. ඒ වුණාට අපි මේ පුළුවන් විදියට මේ විදියට හරි සත්තුන්ට උදව් උපකාර කරනකොට ඒකෙන් දැනෙන්නේ අමුතුම සතුටක්. ඒ වගේම මේක මේ වෙනතෙක් කරලා නැත්තම් ඔයාලත් කරලා බලන්න. ඔයාලටත් මම මේ කියන අත්දැකීම ලබා ගන්න පුළුවන් වෙයි. ඔහොම තමයි අපි අපේ පොයේ දවස ගත කරලා නිමා කරේ. ඇත්තටම කියනවා නම් මට මේක දකිනකොටත් හිතට හරිම දුකයි. ඒ වගේම හරිම ආඩම්බරකාරී සතුටක් තියෙනවා. අද මම මේ වගේ දෙයක් කරා නේද කියලා. එහෙනම් ඔයාලත් කරලා බලන්න. ආයෙත් අලුත් බ්ලොග් එකකින් ඔයාලා හමු වෙන්න එන්නම්. හැමෝටම බුදු සරණයි.